දශක දෙකකට එහා සන්තාන ක්‍රීඩා පිටියේදී එවකට රත්මල් ශ්‍රී ආරම්භක පන්දු යවන්න තාරකට එල්ල කර ගනේ දැවැන්ත 6 පහරක් එල්ල කළේ මේ ක්‍රීඩා කරන මංජු රාජමණී සමග එකට ක්‍රීඩා කරන යුගයක් තිබුණා. ඔවුන් දැල්පිටිය සමගි ක්‍රීඩා සමග එකට ක්‍රීඩා කළ යුගයක් තිබුණා. ඒ නිසා මේ දෙදෙනාට බේරා ගැනීමට හඳුනා ගැනීමට කිසිදු ගනුදෙනුවක් නැහැ. පළමු පන්දුව තුල එල්ල කළ රමණී 6 පහර රාජමණීට තියුණු තත්ත්වයක් ඒ අතර වාරය තුල ලවත් ලකුණු 4ක් එකතු වෙනවා. හැඩකාර පහරක් එල්ල කරේ කඩුල තුලට වැඩ පැමිණෙන පන්දුවට මංජුස් බොහෝසේ ප්‍රිය කරන පහරක් එල්ල කරන ඩී මෙඩිකට් කලාපයෙන් ලකුණු 4ක් එකතු වෙනවා. දැන් තත්ත්වය තියුණු තත්ත්වයකට හැරී තිබෙන්නේ මේ තරගයේ යම් කිසියකින් මේ ක්‍රීඩා කරන පිටිකරන කණ්ඩායම ජයග්‍රහණය කළොත් දැන් රුපියල් 500ක ත්‍යාගයක් හිමි කරගෙන තිබෙන්නේ මේ පිටිකරුවා මංජු. රාජමණී සුදානම් වමුතින් මදවේගෙන් පන්දු යවන්න. ආතිවුරු පන්දුවක් පිටිකරන රේඛාව තුල